සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපේ Travel with Life YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉතා විශාල බැතිමතුන් පිරිසක් මේ දිනවල දළදා වන්දනාවේ යෙදෙනවා. ඉතින් එම නිසා අපිට හිතුණා දළදා වහන්සේ ගැන වීඩියෝ එකක් ඕගොල්ලන්ට බලන්න අරගෙන එන්න. ඉතින් ඊටමත් අනුහස් තිබෙන දළදා වහන්සේ ලංකාවට වැඩමවන ලද්දේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් එහිදී හේමමාලා කුමරිය දන්ත ධාතුන් සිය කෙස් කලඹේ සංගවාගෙන තමයි මෙරටට වැඩම කළවාගෙන තිබෙන්නේ. කිසිම සොර සතරුවකට සොයා ගැනීමට අපහසු ආකාරයෙන් මෙලෙස දන්ත ධාතුන් වහන්සේ සංගවාගෙන කුඩා කරඬුවක තැන්පත් කරගෙන තමයි මෙරටට වැඩම තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙම කරඬුව දළදා වහන්සේගේ ප්‍රමාණයට නිර්මාණය කළා තියෙනවා. මෙම කරඬුව වටේට රතු මැණික් ගල් අල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙම මැණික් ගල් උපමට්ටම් නොකර තිබීමද විශේෂත්වයක්. ඉතින් ඒ වගේම හේමමාලා කුමරිය දළදා වහන්සේ රැගෙන ආ කුඩා කරඬුව තවමත් දළදා මාලිගාවේ තිබීමද විශේෂත්වයක්. මෙම කරඬුව තිබෙන්නේ දළදා වහන්සේ වැඩ සිටින මහා කරඬුව තුලයි. එහි යට පාදමක් ඇති අතර පාදම ඉවත් කර දළදාව ඒ තුලට ඇතුල් කර හැකි ආකාරයෙන් නිමවා තිබෙනවා. ඒ වගේම දළදා වහන්සේ වැඩ සිටින්නේ වෙනත් කරඬුවක නිසා හේමමාලා කරඬුවද ඒ ආසන්නයේ තැන්පත් කර තිබෙනවා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ නුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රදර්ශනය කෙරෙන මෙම ධාතු වන්දනාව සියලුම බැතිමතුන්ට වන්දනාමාන කිරීමට හැකි වේවායයි අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.